සමාවෙන්න මට එහෙම ඇහුවට ආමතුරුට තුටු පඳුරු දීපුවා මං ගත්තට නෑ නෑ එහෙම පවුන මේක මේක තමයි සතුට මේක තමයි සතුට කියන්නේ රෑ කීයද දැන් වෙලාව රෑ 10ට කිප්පි අපි කොහෙද වැල්ලවායේ ධර්මදේශනාව අවසන් වෙලා යන අතරමඟදී අපි අපූර්ව දසුණක් සංවේදී දර්ශනයක් දැක්කා දැන් වෙලාව 10ට කිප්පි අපි අපූර්ව සංවේදී දර්ශනයක් අතරුවන් සන්නෑ මම කොහෙද යන්නේ මම වැල් යුගේ ආයි ගෙදර යන්නේ ඔව් මේ වෙලාවේ ටිකට් විකුණලා යන්නේ දැන් ටිකට් ඉවර වුණේ දැන් ටිකක් ඉවරයි ඉතින් ඔන්න අද අපි මේ වැල්ලවායේ වැඩසටහනක් ඉවර වෙලා යන අතරමඟදී තමයි මේ දර්ශනය අපේ නෙත ගැටුනේ ඉතින් අපිට මෙතනින් මේ අයට උදව් කරලා යන්න ඕනේ කියලා හිතුණා ඉතින් බලන්න මේක සංවේදී කාරණයක් මේ තාත්තගෙන්ම මේ කතාව පිළිබඳව අහලා බලන්න ඔව් මාම අපිට කතාව කියන්නකෝ මමත් උපතින් ආබාධිත දකුණු කකුල පණ නැහැ මම ළමයා ඔළුවේ වතුර පිරලා පොඩි කාලේ මේ ඔපරේෂන් කරලා ඔය ඔළුව දෙපැත්තම කපලා බට දෙකක් දාලා තියෙන්නේ. ඒක මේ ළමයාද? ඔව් මේ ළමයාගේ ඔළුවේ දෙපැත්තෙම කපලා. මෙයා තමයි තාත්තව තල්ලු කරගෙන උදේටනේ උදේ හවස දැන් මේ රාත්‍රී 10 මාරට කිට්ටියර බොහෝ රෑ වෙලා. ඉතින් මේ වැඩි වෙරලා යන ගමන්නේ මේ ළමයට කිසිම දෙයක් ලොකුවට තේරෙන්නේ නැහැ. උපතින්ම මානසික රෝගයකින් පෙළෙන්නේ. ඉතින් මේ ළමයා තමයි මේ අහිංසක ආබාධිත තාත්තා බලාගන්නේ. මේ ළමයක් ආබාධිත දරුවෙක්. අපිට අද හිතුණා අද අපිට ධර්මදේශනාවට අපිට වැඩසටහනට හම්බෙච්ච ඒ මූල්‍යම පිරිකර ඒ ටික මේ අහිංසක තාත්තටත් මේ අහිංසක දරු පැටියටත් මේ පවුල වෙනුවෙන් ලබා දෙන්න අපි තීරණය කරා. ගෙදර ඉන්නවා මගේ නෝනයි දරුවගේ අම්මා හැම ඉන්නවා. දරුවගේ අම්මත් මන්දමානසික උපතින්ම යාගේ මේ මොලේ වර්ධනය නැහැ. ඒ හින්දා එයාට වැඩක් කිව්වට කරන්න බෑ. එයා ඇවිල්ලා මම උයලා තියලා ආවයින් පස්සේදී තමයි ඒගොල්ලෝ බෙදාගෙන කන්නේ. මම ඒගොල්ලෝ ඉවතින් උයන දෙයක්වත් කන්න බෑ. එතකොට මේ ආබාධිත තාත්තා මේ ටිකට් එකකින් මාම කීයක් ලැබෙනවද? රුපියල් 5යි. ආබාධිත තාත්තා මේ ටිකට් විකුණලා හම්බෙන එක ටිකට් එකෙන් රුපියල් 5යි ලැබෙන්නේ. ඒකෙන් තමයි මේ ආබාධිත පවුලම නඩත්තු කරන්නේ. ආබාධිතම පවුල. ආබාධිතම පවුල. මම ආරාධනා කරන මාමල ඉන්න මේ හරිය කොහෙද කියන්නේ? වැල්ලවායනේ. මේ නුගයායි මම පදිංචිව ගෙදර වැල්ලවායේ නුගයාය. ඔව්. ඉතින් ආරාධනා කරනවා ඔයාලත් දැක්කොත් මේ අහිංසක දරුවත් මේ මාමවත් අනිවාර්යයෙන්ම දැක්කොත් ඒකින්දම මේ වීඩියෝ එක දාන්නේ මේක සමාජයට ආදර්ශවත් වෙන දෙයක් නිසාම පමණයි අපි මේ දේවල් සෝෂල් මීඩියා හරහා ඔබට පෙන්වන්නේ. ඉතින් මම මොකද මේ අයට අපි උදව් කරේ නැත්තම් වෙන අයට මොකද මෙයාලා ඇත්තටම ආබාධිතය මෙයාලට ඇත්තටම අපේ උදව් අවශ්‍ය වෙනවා. ඉතින් මම ඒක නිසාම තමයි අපි දෙනම මේක මේ රාත්‍රියේ ඔබ වෙනුවෙන් පෙන්වන්නේ ඔබටත් මේ අය වෙනුවෙන් උදව් කරන්න ඕන නිසා පුළුවන් නම් මේ අයට උදව් කරන්න. ඉතින් අපි අද අපිට පුළුවන් විදිහට මේ අයට උදව් කරන්න තමයි තමන්ගේ දරුවන් මහපාරට ගඟට විසි කරන සමාජයක් තුළ ආබාධිත පියෙක් වෙලත් මේ ආබාධිත දරුවත් ඒ ආබාධිත බිරිඳත් රැකගන්න මේ තාත්තා නම් ඒ කාලේ අපි දැකලා තියෙනවානේ ගඟට විසික් කරනවා මහලු මඩම් වලට මේ ළමා නිවාස වලට දරු පැටවු දාන සමාජයක මුළු පවුලම ආබාධිත වෙලත් මේ තාත්තා තමනුත් ආබාධිත වුණත් මේ ඒ පවුල දරුවෝ අත්තරන් නැතුව ඒක තමයි තාත්තලාගේ සෙනෙහස කියන්නේ ලේබිදු දහඩියට හරවගෙන දහසක් හීන තියාගෙන රත්තරන් අප්පච්චිවරු දරු පැටවුන් තමන්ගේ පවුල පෝෂණය කරන්න ලොකු ජීවන අරගලයක යෙදෙනවා. ඉතින් අන්න එවැනි තාත්තා කෙනෙක්ට උදව් කරන්න ඕනිම නිසා තමයි මේ රාත්‍රියේම නිදි වර්ජිතව අපි මේ ධර්ම දේශනාව අවසන් වෙලා යන මොහොතේදී මේ අය දැක්ක ගමන් උදව් කරන්න කටයුතු කරන්න. ඉතින් මම ඔබටත් ආරාධනා කරන්නේ ඔබත් මේ දේවල් දැක්ක ගමන් ඇවිල්ලා මේ අපේ අහිංසක මිනිස්සු අපේ මිනිස්සු මේ අයට අපි උදව් කරමු. ඉතින් මේ අයට හයිය වෙන්න ඕනි අපි වගේ අය. ඒ නිසාම ඔබට පුළුවන් විදියට පාර තොටක මේ වගේ අහිංසක මිනිස්සු දැක්කොත් උදව් කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. ඉතින් අපිට තුටු පඬුරු වශයෙන් අද වැඩසටහනට මේ මිනිස්සුන්ගෙන් අපිට යම්කිසි මුදලක් හම්බුණා. විශේෂයෙන් කියන්න ඕනේ අපේ ධර්ම දේශනාවල කිසිම වැඩසටහනකට කිසිම මුදලක් ගන්නෙ නැහැ. මොකද ඒක අපේ බණ කරන අය ඒක හොඳින්ම දන්නවා. අපේ අපිට බණවලට වැඩසටහනට ආරාධනා කරපු අය ඒක දන්නවා. ඉතින් අපි වෙනද වගේම අදත් අපිට හම්බෙච්ච මේ දේ අපේ මේ අහිංසක තාත්තා වෙනුවෙන් මේ පවුල වෙනුවෙන් ලබා දෙන්න තමයි
යන්නේ. ඉතින් ඔන්න තාත්තා එදාට වඩා ලොකු මුදලක් ඔන්න දවසට උපයනකට වඩා ලොකු මුදලක් එතන තියෙනවා. හරිද? මේ අද අපිට වැඩසටහනට ලැබිච්ච තුටු පඬුරු ටික තමයි මේ දීලා යන්නේ. ඔව්. එතන ඉතින් ලොකු ආමතුරුනේ සමා වෙන්න මට මෙහෙම ඇහුවද? ආමතුරු තුටු පඳුරු දීපුවා මං ගත්තට නෑ නෑ. එහෙම පවුන මේක මේක තමයි සතුට. මේක තමයි සතුට කියන්නේ. ඒ නිසා මේ අපි තව ඉස්සරහට උදව් කරන්න බලාපොරොත්තු වෙන ඔයාලගේ contact numbers ඒ විස්තර අපි අරන් යන්නම්. හරිද? ඒ විස්තර අරන් ගිහිල්ලා අපි ඔයාලට උදව් කරන්නම්. ඒ වගේම ඔයාලගේ number phone මොන හරි තියෙනවද? අපි ඔයාලගේ හරි number එක මේ page එක හරහා අපි මෙයාලගේ number එක දාන්න. අපේ නෙමෙයි මෙයාලගේ number එක දාන්න. පුළුවන් අය දැක්කොත් මෙයාලට උදව් කරන්න. හරිද? ජීවිතේ වැටෙන්නේ එපා. කොච්චර බාධකාවක් මම මුළු දවසම කොච්චර මගේ මම ඇත්තම කියනවා නම් හාමුදුරනේ මම සෑහෙන වේදනාවක ඉන්නේ. නමුත් මගේ වේදනාව මම කාටවත් පෙන්නන්න නම් හොඳ සන්තෝෂයෙන් ඉන්න විදිහට තමයි මම වැඩ. ඒ තාත්තා ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් ඔබ මේ ඉල්ලීම අපි මේ තාත්තගේ නම්බර් එක දාන්නම්. එහෙම දානපතියෙක් හෝ ව්‍යාපාරිකයෙක් හරි ඉන්නවනම් මේ අහිංසක තාත්තට මේ දේ ලබා දෙන්න. මොකද තාත්තා ඉල්ලීම අර කරන්ට් එකකින් යන බයික් තියෙන ආබාධිත කට්ටිය යන අපි දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා ඒවා. ඒයින් බයික් එකක් අරන් දෙන්න ඔය එක පුළුවන් නන්න. නැත්තම් මේක කරකවකා තමයි තාත්තා කිලෝමීටර් ගාණක් කියන්නේ මේ දරු පවුල පෝෂණය කරන. ඒක බලලා දැන් අනිවාර්ය නම්බරේ දැම්මොත් කාරු හරි උදව් කරා අනිවාර්ය. ඔන්න ඉතින් අපි අපිට පුළුවන් විදිහට උදව් කරා. මේ ඉන්නේ ඒ දරුවා මේ ඒ අර තාත්තට උදව් කරා. තාත්තට උදව් කරලා සතුටුයිද? ඈ සතුටුයිද? තාත්තට අද මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? සතුටුයි කියන්නේ මම හිතුවේවත් නැති මේ උපකාරයක් මේ හාමුදුරුවෝ දෙනම මට කරන්නේ ස්වාමීන් වහන්සේලා දෙනම. ඒකින්ද මට ගොඩාක් සන්තෝෂයි. මං සෑහෙන මේ ස්වාමීන් වහන්සේලා දෙනම වැඩි දෙමව්පියන්ටත් ස්වාමීන් වහන්සේලාට දානය කරන සීල දෙනාටමත් මං මේ එකම සිතින් ප්‍රාර්ථනා කරන්නේ කිසිම දවසක ලෙඩක් දුක් කරදරයක් නැතුව නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා. එහෙනම් අපි යනවා. හාමුදුරනේ මේ හරි නම්බර් එක මහ පොළොවට මහා වැසිගෙන නා